Good morning, everybody. Today we are going to learn a very beautiful and valuable sentence pattern. ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගමු. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇත්තටම මම එච්චර කැමති නැහැ. යම් දෙයකට යම් කෙනෙක්ගේ දෙයකට මම එච්චර කැමති නැහැ. අපි යම් එක්සැම්පල් කීපයකට ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පේනවා. මේවා පොතක් කරන් මේන්ටේන් කරන්න. ලස්සනට මේ වාක්‍ය ලියන්න. ඔයගොල්ලෝ අලුත් වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට ඔයාලට නොදැනුවත්වම ඔයගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවේ ගැඹුරට ටිකින් ටික යනවා. ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. යමු එක්සැම්පල් ටිකකට. I am not really into spicy food. ඇයි මේ මමත් එක්ක තමයි නිරන්තරයෙන් පාවිච්චි වෙන්නේ. ඒකයි I am කියලා පාවිච්චි වෙන්නේ. I am not really into. ඒක තමයි ප්‍රධාන වාක්‍යය. I am not really into spicy food. මම සැර ආහාර වලට වැඩිය කැමති නැහැ. I am not really into යමෙක්ගේ දෙයක්. I am not really into her style. මම ඇයගේ ස්ටයිල් එකට වැඩිය කැමති නැහැ. I am not really into her personality. මම ඇයගේ පෞරුෂත්වයට වැඩිය කැමති නැහැ. I am not really into watching television at night. මම රැට වැඩිය ටීවී බලන්න කැමති නැහැ. ඉතින් මේ වගේ මම ඔයගොල්ලන්ට ක්‍රියාපද ලිස්ට් එකක් දාලා තියෙනවා. ඒකෙන් හැකිතාක් ඔයගොල්ලෝ සෙන්ටෙන්ස් නිර්මාණය කරන්න, වාක්‍ය නිර්මාණය කරන්න. ඉබේටම ඔයගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට පටන් ගන්නවා. ඉතින් මේ වගේ ඉදිරියට එන හැම වීඩියෝ එකකම මේ දෙන වාක්‍ය ඛණ්ඩ ලියා ගන්න පොතක ඔයගොල්ලෝ ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගන්නට පටන් ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක බලන්න, මේකට කමෙන්ට්ස් දාන්න. මම මේ කමෙන්ට්ස් ඔක්කොම කියවනවා. ඉතින් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මම රිප්ලයි කරනවා. මේ ඉංග්‍රීසි භාෂාව එච්චර අපි හිතන තරම් අමාරු භාෂාවක් නෙවෙයි. හරිම පහසු විදියට මේ ටිකින් ටික ඉංග්‍රීසි කතා කරන්න අපි පුරුදු වෙමු. එහෙනම් බයි.